සමහර වෙලාවට මහා ධනවතුන්ගේ දේපල වස්තුව එක බෝම්බෙකින් සියල්ල සුණු විසුණු වෙලා යන්න පුළුවන්. අද මහා ධනවතු සමහරලාවට ජීවිතේ රැකගන්න රෙදි ටිකක් අරගෙන ගිහිල්ලා. කොහේ හරි උමන් දුම්රිය මාර්ගයක හරි පොළොව යට ආරක්ෂිත තැනක හරි හැංගිලා බයෙන් ඉන්න. කවුරු හරි දෙන දෙයක් කාල වතුර ටිකක් බීලා කුසගින්න නිදාගන්න. හැබැයි තමන්ගේ ගෙවල් දේපල වස්තුව ධනය සියල්ල සුණු විසුණු වෙලා විනාස වෙලා. සමහර වෙලාවට මේ යුද්ධ නිසා ස්වභාවික විපත් නිසා ඇතිවෙන විනාශ කියන්න. ඔවුන්ගේ දේපල අවසානය ඔවුන්ට ඔප්පු කරගන්නවත් පුළුවන්කමක් නෑ ආපහු ගන්න. දැන් බලන්න සමහරවිට බැංකුවක තියෙනවා. හැබැයි තමන්ට කියලා මේක මගේ දෙයක් කියලා බැංකු පොතක් සමහරලාවට තමන්ට හැඳුරුම්පතක් තමන්ගේ කිසිම දෙයක් නෑ. ඇඳිවත විතරයි සමහරලාවට තමන්ට ඉතිරි වෙලා තියෙන්නේ. තමන් කවුද කියලා හඳුනන කෙනෙක් නෑ. ප්‍රදේශ අතහැරලා පලා ගිහිල්ලා වෙනත් කොහේ හරි රටකට දේශ සීමාවකින් ගිහිල්ලා හිඟන්න වගේ ගිහිල්ලා තව රටක වැටිලා ජීවත් වෙනවා. එතකොට මේ වගේ ලෝකෙ මිනිස්සු මොනතරම් අසරණ වෙනවද? මෙන්න මේ වගේ හේතු නිසා කියනවා කෙනෙක්ගේ ධනෙ විනාශ වෙන්නේ. කෙනෙක් දිලින්දෙක් වෙන්නේ. කෙනෙක් දුප්පතෙක් වෙන්නේ. කෙනෙක් අසරණෙක් වෙන්නේ. කෙනෙක්ගේ භෝග විනාශ වෙලා යන්නේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරා එහෙම නැතුව දානයක් දීම නිසා තමන් සතු දේ තව කෙනෙකුට කුසගින්නේ ඉන්න කෙනෙකුට දානි හැන්දක් හැටියට පූජා කරා කියලා. තව අසරණයෙකුට පිහිට වුණා කියලා එපමණකින් කෙනෙක් දිලින්දෙක් වෙන්නේ නැහැ කීවා. ඒක මේ ජීවිතේ විතරක් නෙමෙයි බුදුවැසි බුදුරජාණන් වහන්සේ කල්ප 91ක් ආපස්සට බලලා දේශනා කරා උපාලී. තථාගතයන් වහන්සේ බුදුවැසින් කල්ප 91ක් ආපස්සට බැලුවා. මේ කල්ප 91 පුරාවට මේ ලෝකයේ මේ විශ්වයේ මේ ලෝක ධාතුවේ ජීවත් වෙච්ච යමෙක් දානයක් දීම නිසා දන් හැන්දක් පූජා කිරීම නිසා දිලින්දෙක් වෙලා නැහැ, භෝග විනාශ වෙලා නැහැ කියලා. ඒ නිසා පින්වතුනි ඒක එදත් අදත් අනාගතයටත් මේ ධර්මය අකාලිකයි. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙටම පොදු දෙයක්. ඒ නිසා මේ කාරණේ ඔබ මතක තියාගන්න. අපි දන්න වර්තමානයේ වේවා ධර්මයට ගරහන තුනුරුවන්ට ගරහන දන් දෙනවට අකමැති පින්කම් කරනවට අකමැති ඕන තරම් පිරිසක් ඉන්නවා. ඒ අය නොඑක් විදිහට පින්කම් වලට ගරහනවා දන් දෙන බුද්ධ පූජාවට බණින කොච්චර ඉන්නවද? මේ තුන් ලෝකේ පූජනීයම පිම්බිම මහා සෑය ඉදිරියේ කවුරු හරි ලස්සන්ට කිරියාහාර පූජාවක් කරලා පින්තූරයක් ඔබ දැක්ක කියලා හිතන අන්තර්ජාලේ හරි ඒකට බණිනවා. බුද්ධ පූජාවක් තියලා ගිලම්පස පූජාවක් කරලා ලස්සන මල් පූජාවක් කරලා එතකොට ඒ කරන පින්කම් වලට ගරහනවා බණිනවා. ඒක තමයි අර එදා උපාලි වගේ ජීවත් වෙච්ච සමාජයේ ඒ වගේ දෘෂ්ටි මතවාද ඇති අය හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පෙන්නලා දුන්නා කෙනෙක්ගේ ධනෙ විනාශ වෙලා යන හේතු කාරණා. එතකොට මේ වගේම තථාගතයන් වහන්සේ තවත් බොහොම ලස්සන දේශනාවක් කරා මේ කාම භෝගී පුද්ගලයන් මේ ලෝකේ ජීවත් වෙන මෙන්න මේ කාරණා නිසා ඔවුන් ප්‍රශංසාවට ලක්විය යුතුයි. මෙන්න මේ කාරණා නිසා ඔවුන් සමාජයේ ලෝකේ ගැරහීමට ලක් වෙනවා කියලා පුද්ගල කණ්ඩායම් කීපයක් පෙන්නලා දුන්නා. ඒකේ අපි මෙන්න මේ විදිහට තේරුම් ගමු. ඔබ හොඳට මේ තුලින් ලෝකෙ දිහා බලන්න. අදත් ඉන්නවා. අතීතෙත් හිටියා. අනාගතෙත් මේ වගේ අය මේ අපි ජීවත් වෙන සමාජය තුල ඕන තරම් දකින්න ලැබෙනවා. මොන පළවෙනි කණ්ඩායම බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි මේ ලෝකේ ජීවත් වෙනවා සමහර අය තමන් උත්සාහයෙන් වීරියෙන් ධාර්මිෂ්ඨව හම්බ කරනවා. අධර්මිෂ්ඨව හම්බ කරන්නේ ධාර්මික රැකියාවකින්මයි හම්බ කරන්නේ. අධර්මයෙන් හම්බ කරන්න ඕන තරම් පුළුවන්කම තියෙද්දි ඔවුන් කිසිම විදිහකට අධර්මිෂ්ඨ ව්‍යාපාරයක යෙදෙන්නේ නැහැ. සාධාරණව ධාර්මිෂ්ඨව උත්සාහයෙන් වීරියෙන් දහඩියහක් යොදලා එක්ක නුවණ යොදලා මහන්සිය දැනුම යොදලා තමන්
උපයා සපයා ගන්න, හම්බ කරගන්න. ඊළඟට හම්බ කරන ධනය තමන් වෙනුවෙන් තමන් වියදම් කරනවා. තමන්ගේ පවුල වෙනුවෙන්, තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් තමන් වියදම් කරනවා. ඒ වගේම අනුන් වෙනුවෙන් වියදම් කරනවා, දන් දෙනවා, පින්කම් කරනවා. නැති බැරි අසරණයන්ට පිහිට වෙනවා. ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට උදව්පකාර කරනවා, දම් පින්කම් කරනවා. එපමණකින් ඔහු කාරණා 3ක් නිසා ලෝකේ ප්‍රශංසාවට පාත්‍ර විය යුතුයි. එකක් තමයි තමන් උපයා සපයා ගන්නේ ධාර්මිෂ්ඨව. ඔහු ළඟ තියෙන ධාර්මික ධනයක්, ධාර්මිෂ්ඨව හම්බ කරගත්ත කෙනෙක්. ඒ වගේමයි හම්බ කරගත්ත ධනය තමනුත් භුක්ති විඳිනවා. එතනිනුත් ඔහු ප්‍රශංසා කළ යුතුයි. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකේ ඒකටත් පිනක් තියෙනවා. සමහරු ඉන්නවා දුක් විඳ හම්බ කරනවා. හැබැයි තමන් කන්නේ බොන්නේ නැහැ. හරියට ඇඳුමක් අඳින්නේ, හොඳ වාහනයක් ගන්න, ඕන තරම් සල්ලි තියෙනවා පොත්වල. කොහේ හරි කිසි වැඩකට නැති ඉඩම් අරන් දානවා, ව්‍යාපාරයක් අරන් දානවා. ඒකත් කාගේ හරි සමහර වෙලාවට හොරෙක් අයිති කරගන්න. එතකොට මේවා ගත්තාම මිනිස්සු අපි ගැන සල්ලි තියෙනවා කියලා හිතයි. අන්න ඒ වගේ අදහස්. එතකොට ඒ වගේ තමන් භුක්ති විඳින්නේ, කාලා ඇඳලා ඉන්නෙත් නෑ. ඒකත් අකුසලයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ ඔහු ධාර්මිෂ්ඨව හම්බ කරනවා වගේමයි තමන්ගේ ධනෙ භුක්ති විඳිනවා, සැප විඳිනවා. තමන් විනෝද ගමන් යනවා. තමන් ලස්සනට ගේ දොර හදාගන්න. හොඳ යාන වාහන සැප පහසුකම් ඇතුව පංචකාම භෝග සම්පත්තිය ලබනවා. ඒ වගේමයි නැති බැරි අයට පිහිට වෙනවා, දන් දෙනවා, පින්කම් කරනවා, අනුන්ටත් උදව් උපකාර කරනවා. ඔහු හැම ආකාරයකින්ම ප්‍රශංසාවට ලක්විය යුතු පුද්ගලයෙක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ තව පිරිසක් ඉන්නවා ධාර්මිෂ්ඨවත් හම්බ කරනවා, ඒ අතරේ අධර්මිෂ්ඨවත් හම්බ කරනවා. ඔන්න දැන් කල්පනා කරන්න, එහෙම අය ලෝකේ ඉන්නවා. ධාර්මිෂ්ඨවත් හම්බ කරනවා, අධර්මිෂ්ඨවත් හම්බ කරනවා. ඒ වගේමයි තමනුත් ඒක හොඳට භුක්ති විඳලා හොඳ ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන සැප පහසුකම් ඇතුව ඉන්නවා, දම්පින්කනුත් කරනවා. එතකොට ඒ පුද්ගලයා කරුණු 3කින් ප්‍රශංසාවට ලක් වෙනවා. එක කරුණක් නිසා ගැරහීමට ලක් විය යුතුයි කිය. ප්‍රශංසාවට ලක් වෙන්නේ කොහොමද? ඔහු ධාර්මිෂ්ඨව හම්බ කරනවා. තමනුත් සැප සම්පත් විඳිනවා. අනුන්ටත් දම් පින්කම් කරනවා, උදව් උපකාර කරනවා, දන් දෙන පින්කම් කරන කෙනෙක්. ඒ කාරණා 3න් ඔහු ප්‍රශංසාවට ලක් වෙනවා. හැබැයි ගැරහීමට ලක් වෙන එක කාරණයක් තියෙනවා. ඒ තමයි ධර්මයෙන් වගේම අධර්මයෙන්ුත් හම්බ කරන. ඔබ බලන්න සමහර පුද්ගලයෝ ඉන්නවා, ඒ අය හොඳ ව්‍යාපාරත් කරනවා. ඒ අතර මත්කුඩු මත්ද්‍රව්‍ය ජාවාරණුත් කරනවා. සමහරලාවට හොර අනුන්ගේ දීපල අයිති කරගන්න සැලසුම් කරන. සමහර වෙලාවට මංකොල්ල කන්. එතකොට මේ වගේ වැරදි වැඩ ඒවත් සැලසුම් කරන. කාගේ හරි වත්කම් අයිති කරගන්න. ඊළඟට නොකළ යුතු වෙළඳාම, ඒ වගේ දේවලුත් හිතනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මත්කුඩු මත්ද්‍රව්‍ය වෙළඳාම, වහල් වෙළඳාම, ඊළඟට වැඩි මිලට බඩු බහන්ඩ විකුණන දේවල්. එතකොට මේ වගේ දේවල් සමහරලාවට නොයේ කලවම් කිරීම කරනවා. නිවැරදි දේ නෙමෙයි මිනිස්සුන්ට දෙන්නේ. වැඩි ලාභයක් උපයා ගන්න අදහසින් හොරට කිරනවා නොයෙක් විදිහට. එතකොට මේ අධර්මිෂ්ඨ විදිහටත් හම්බ කරනවා. ඒ නිසා ඔහු එපමණකින් ගැරහිය යුතුයි. හැබැයි ඔහු සාධාරණව හොයන කොටසකුත් තියෙනවා. තමනු සැප සම්පත් විඳිනවා, දන් දෙනවා. ඒ කරුණු නිසා ප්‍රශංසාවට ලක් වෙනවා වගේම අධර්මිෂ්ඨව ඒ කරන වැරදි ව්‍යාපාර තියෙනවා නම් එපමණකින් ඔහු අකුසලුත් රැස් කරනවා. එපමණකින් ඔහු සමාජෙත් ගැරහීමට ලක් වෙනවා. ඔබ බලන්න ඔය කියන පුද්ගලයෝ අපි ජීවත් වෙන ලෝකේ සමාජයේ ඉන්නවද නැද්ද කියලා? ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තවත් පුද්ගල කොටසක් ඉන්නවා. ඔහු හැම වෙලාවෙම අධර්මයෙන්මයි හොයන්න හිතන්නේ.
ඔහුගේ ව්‍යාපාර සමහරලාට කප්පම් ගන්නේ. මත්කුඩු මත්ද්‍රව්‍ය වෙළඳා, වහල් වෙළඳා පටන් ගත්තොත් ව්‍යාපාරයක් කියලා ඔළුව යන්නෙම එක්කෝ මොනවා හරි මත්ද්‍රව්‍ය විකුණන්න. සමහරලාවට කෙනෙක් කියන්නේ අපි නීත්‍යානුකූල විදිහට මේ කරන්නේ. අපි පර්මිට් එකක් අරගෙන මේවා විකුණන්න. එතකොට ඒ වගේ රටේ කෙනෙක් මත් වෙන දේවල්, ඒ බීම වර්ග මත් වෙන බීම වර්ග වෙන්න පුළුවන්. ඒවා නීත්‍යානුකූල විදිහට එයාට පෙන්වන්න තියෙනවා වෙන්න පුළුවන්. මේවා අපි ලයිසන් කරලා ගත්ත දේවල්. අපි රජයට බදු ගෙවන දේවල්. හැබැයි ඒකෙන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්න පුත් නොකළ යුතු වෙළඳාමක් නම්. ඔබ රජයට බදු ගෙව්වා කියලා, ඔබට ලයිසන් එකක් තිබ්බා කියලා, ඔබ කරන ව්‍යාපාර වලින් අකුසල් රැස් නොවී තියෙන්නේ. නමුත් ඒ තුලින් තරුණ ජීවිත විනාශ වෙනවා. මිනිස්සු බීලා සමහරලාට පවුල් විනාශ කරගන්නවා, තමනුත් වෙනසෙනවා, අනුනුත් වෙනසෙනවා. එතකොට එවැනි දෙයක් නම් ඔබ දැන හම්බ කරන ආදායම් මාර්ගයක් හැටියට පවත්වගෙන යන්න. ඔබට ඒ තුලින් අකුසල් ගොඩක් රැස් වෙනවා. හැබැයි ඔබ ඒ විදිහට හම්බ කරලා ඔබත් හොඳට කාලා ඇඳලා ජීවත් වෙනවා. ඔබ දම්පින්කම් කර සමහරලාට අර හම්බ කරන අධර්මිෂ්ඨ ක්‍රමේ වැරදි වසා ගන්නම මහා දානපතියෙක් හැටියට පින්කම් කරන, දන්සැල් පවත්වන, මිනිස්සුන්ට උදව්පකාර කරන. බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු කාරණා දෙකකින් ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ තමයි තමන් උපයන ධනය භුක්ති විඳිනවා, තමන් සැප විඳිනවා. එපමණකින් ඔහු ප්‍රශංසාවට ලක් වෙනවා. ඊළඟට අනුන්ට උදව්පකාර කරනවා, නැති බැරි අයට පිහිට වෙනවා, දන් දෙනවා. එපමණකින් ඔහු ප්‍රශංසාවට ලක් වෙනවා. හැබැයි ඔහු උපයන්නේ අධර්මිෂ්ඨව නම්, ඔහු හම්බ කරන්නේ අධර්මික ව්‍යාපාරවලින්ම නම් ඔහු සමාජයේ ගැරහීමට ලක් වෙනවා. ඔහු මහා අකුසල් ගොඩක් රැස් කරගන්න. එපමණකින් ඔහු ගැරහිය යුතු පුද්ගලයෙක් කියන. ඒ නිසා ඔවැනි පුද්ගලයිනුත් අද සමාජය තුළ ඕන තරම් දකින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්න ඔය විතරක් නෙමේ, සමහර අය ඉන්නවා අධර්මිෂ්ඨවම උපයනවා. හැබැයි තමන් කන්නේ බොන්නෙත් නෑ, දම්පින්කම් කරන්නෙත් නෑ, හම්බ කරම ගොඩ ගහන. දැන් බලන්න සමහර වෙලාවට ඔය නොයෙක් මත්කුඩු ව්‍යාපාරිකයෝ, කප්පම් ගන්න මිනිස්සු ඉන්නෙත් හැංගි. හැබැයි මිනිස්සුන්ගේ ධනය හොරා කරන, අනුන්ගේ දේපල අයිති කරගන්න එක, සමාජයට ගින්දර දෙන එක. කී දෙනෙක් නම් පවුල්වල දෙමව්පියෝ දරුවෝ නිසා ඒ දරුවෝ විනාශ වෙලා, ඒ නිසා අම්මා තාත්තා පවුල් විනාශ වෙලා කී දෙනෙකුට ගින්දරක් දෙනවද? මොනතරම් මිනිස්සු දුක් විඳිනවද? අඬනවා, සාප කරනවා, අනේ අපේ දරුවෝ පවුල් පිටින් නැති වුණා, මෙන්න මේ දුරාචාරය නිසා. එතකොට එවැනි සමාජයක් විනාශ කරන ව්‍යාපාර, දුරාචාර දේවල් නිසා මිනිස්සු සාප කරනවා, පවුල් විනාශ වෙනවා. හැබැයි තමන්ගේ පවුල් ගත්තත් තමන්ට සමාජෙ එලිපිට ජීවත් වෙන්න පුළුවන්කමකුත් නැහැ. සමහරු හැංගි නොඑක් විදිහට වැරදි ව්‍යාපාර කරමින් ජීවත් වෙනවා. එතකොට ඔහු උපයන්නෙත් වැරදි විදිහට. ඔහුට මෙලව ගෙයක් දොරක් හදාගෙන හොඳ පවුලක් එක්ක, දරුවෝ එක්ක සැපසේ ජීවත් වෙන්න පුළුවන්කමකුත් නැහැ. හැම වෙලාවෙම බයෙන් ඉන්න. කොයි වෙලේ මාව අහු වෙයිද දන්නේ. කොයි වෙලේ මාව කොටු වෙයිද දන්නේ. කවුරු හරි මං ඉන්න තැනක් ඔත්තුවක් දෙයිද දන්නේ. මාව ඇවිල්ලා අල්ලගෙන යයිද දන්නේ. හැංගි ජීවත් වෙනවා. තමන් හරියට කන්නේ බොන්නෙත් නැහැ. තමන් සැපක් විඳින්නෙත් නැහැ. තමන්ට හොඳ නිින්දක් නැහැ. සැප ජීවිතයක් නැහැ. ඒ වගේමයි අර හම්බ කරගත්ත දේවලුත් තැන් වල හංග පිනක් දහමක් කරන්නේ, කාටවත් උදව්වක් කරන්නේ නැහැ, දන් දෙන්නේ නැහැ. එවැනි පුද්ගලයෝ ඉන්නවා. ඔහු මේ කරුණු තුනෙන්ම ගැරහීමට ලක්විය යුතුයි කියන. සමාජය ගැරහෙනවා. මිනිස්සු ගරහනවා, මහ පව්කාරයෝ. මිනිස්සුන්ට ගිනි ගෙඩි දීලා හම්බ කරන මිනිස්සු. එතකොට ඒ උපයන ක්‍රමයෙන් ඔහු ගැරහීමට ලක් වෙනවා. තමන් භුක්ති විඳින්නෙත් නැහැ. ඒ තුලිනුත් ඔහු ගැරහීමට ලක් වෙනවා. මිනිස්සුන්ට උදව්වක්, උපකාරයක්, දානයක්, නැති බැරි කෙනෙකුට පිහිට වීමක් කවදාවත් සමහරලාට තමන් ළඟ ඉන්න තමන්ට උදව් කරන මිනිස්සුන්ට සලකන්නේත් නැහැ.
එතකොට ඒ විදිහට සියලු ආකාරයෙන් ගැරහීමට ලක්විය යුතුයි කිය. එතකොට මේ වගේ පුද්ගල කණ්ඩායන් ගැන අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. අද ඔබ හොඳට මේ සමාජය දිහා බලන්න මේ වගේ මිනිස්සු නැද්ද කියලා. අපි මේ දකින සමාජය තුළ මෙවැනි පුද්ගලයන් ඕන තරම් ඉන්නවා. ඊළඟට සාධාරණව ධර්මිෂ්ඨව හම්බ කරනවා තමන් භුක්ති විඳින්නේ නැති අය. ඒක පෙර පිනක් නැතිකම. ඔබ බලන්න සමහර අය ඉන්නවා මුළු ජීවිත කාලෙම ව්‍යාපාර වෙනුවෙන්ම මහන්සි වෙනවා. සල්ලි තියෙනවා, දේපල තියෙනවා, බැංකු පොත්වල සල්ලි තියෙනවා, ව්‍යාපාර වලට යොදවලා තියෙනවා. එතකොට සමහරලාට බැංකු ණය අරගෙන ලොකු ව්‍යාපාර ආරම්භ කරනවා. ජීවිත කාලෙම බැංකු වලට ණය ගෙවගෙව ඉන්නවා. හැම වෙලාවෙම ඇහුවොත් ලෝන් එකක් තියෙනවා, ලොකු ණයක් තියෙනවා, කම්පැනියට ණයක් ගත්තා, ණය ගෙවන්න තියෙනවා, තව අවුරුදු ගාණක් ණය ගෙවන්න තියෙනවා. ණය ගෙවලා ඉවර වෙගෙන යනකොට තමන් ලෙඩෙක්, සමහරලාට තමන් ඔත්පල වෙලා තමන් මැරිලා ගිහිල්ලා. තමන්ගේ ජීවිත කාලෙම කරලා තියෙන්නේ හම්බ කර කර ණය ගෙවපු එක. එතකොට තමන් ජීවිත කාලේ ණය වෙලා ණය ගෙවන්න හම්බ කරනවා. තමන් හරියට ගෙයක් දොරක් හදාගෙන නැහැ. හැම වෙලාවෙම සමහරලාට කියනවා ගෙයක් දොරක් හදාගන්න ඕනේ තමයි. හැබැයි ණය ටිකක් තියෙනවා. ණය වෙලා තියෙනවා. මේ ජීවිතේම මහන්සි වෙනවා හම්බ කරනවා. හැබැයි තමන් ඉන්න තැනක් හදාගන්න. සමහරලාවට කන්නේ නැහැ. ඉගන්නෙක් වගේ කාලා ඇඳලා ජීවත් වෙනවා. පරණ ඇඳුම් අඳින්නේ. ඔබ බලන්න බුදුහාඳුරන් කාලේ ඒ වගේ සිටුවරු ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ දීර්ඝ සංසාර ගමනේ ආපස්සට බැලුවොත් කෙලවරක් හොයන්න බැරි සංසාර ගමනක් තියෙනවා. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ, මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රයි කියන. පුබ්බා කෝටි නපඤ්ඤායිති, පටන් ගත්ත කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. මේ දීර්ඝ සංසාර ගමනේ ඔබ මම අපි කවුරු මේ ගෙවාගෙන ආපු සංසාර ගමනේ කෙලවරක් හොයන්න බෑ කියලා අනමතග්ග සංයුක්ති දේශන ගණනාවක බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ කල්ප 91ක් ආපස්සට බුදු වැසින් බලලා කියනවා, උපාලි තථාගතයන් වහන්සේ කල්ප 91ක් ආපස්සට බුදු වැසින් බැලුවා. මේ කල්ප 91 පුරාවටම මේ ලෝකේ යම් මිනිස්සෙක් තමන් උයාපිහාගත්ත දෙයක් කෙනෙකුට ආහාරයක් පිණිස දන් දුන්නද ඒ දානය නිසා ඔහු විනාශයට පත් වෙලා නැහැ. ඒ දානය නිසා ඔහු නැති වෙලා නැහැ. ඒ දන් දීම නිසා ඔහුට භෝග විනාශයක්, ඔහු දිලිඳු වීමක්, ඔහු කඩාගෙන වැටීමක්, ඔහු දුප්පත් වීමක් අර දානය නිසා සිද්ධ වෙලා නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ බුදු වැසින් බැලුවා කල්ප 91ක් පුරාවටම ඔබ හිතන්න මේ දීර්ඝ සංසාර ගමනේ ඔබ උයාපිහාගත්ත දෙයක් අසරණ මිනිස්සෙකුට, අපි දැන් මේ කතා කරන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පිණ්ඩපාත දානයක් පූජා කිරීම ගැන. ඔබ හිතන්න මේ දානය තුලින් කෙනෙකුට බත් ටිකක් දුන්නා කියලා. දැන් මේ කාලේ අපි කාටත් අද අපි ජීවත් වෙන කාලේ ආයිමත් අපි කාටත් අමාරු කාලයක් එනවා. ඔබ දන්නවා ලෝකෙ විටින් විට සමහර කාලවලට දුර්භික්ෂ නිසා මිනිස්සු අසරණ වෙනවා. සමහර කාල නොඑක් විපත් නිසා, ස්වභාවික විපත් නිසා මිනිස්සු අසරණ වෙනවා. මීට අවුරුදු කිහිපයකට කලින් වසංගත නිසා ලෝකෙම අසරණ භාවයට පත් වුණා. ඔබට මතක ඇති අපේ රටේ මිනිස්සු කොච්චරනම් ඒ කොවිඩ් වසංගතය නිසා පීඩාවට පත් වුණාද. මේ වෙනකොට ලෝකෙ කොහෙවත් තියෙන යුද්ධයක් නිසා අද ලෝකෙ බොහෝ රටවල් ආයෙමත් යම් බයක්, තැති ගැනීමක්, අසරණකමක්, එදිනෙදා තම තමන්ගේ වැඩ කටයුතු කරගන්න අපහසුතාවයක්, බඩු මිල ඉහළ යාම නිසා තෙල් ටිකක් එකතු කරගන්න බෑ, ගෑස් ටිකක් නෑ උයා ගන්න. එතකොට මේ වගේ ප්‍රශ්න වලින් මිනිස්සු අද අසරණ වෙනවා. කාලෙන් කාලෙට ප්‍රශ්න වෙනස් ස්වරූපෙන් ආවත් මිනිස්සුන්ට
එදිනෙදා කටයුතු කරගන්න බැරුව මිනිස්සුන්ට අසරණ භාවයක් ඇතිවෙන. එවැනි වෙලාවක ඔබ කොහොමහරි උයාපිහාගත්ත කොටසක් කවුරු හරි කන්න නැති කෙනෙකුට අනුකම්පාවෙන් කෑම ටිකක් දුන්න කියලා එපමණකින් ඔබ දුප්පතෙක් වෙන්නේ. ඔබේ සියල්ල කඩාගෙන වැටෙන්නේ. ඔබ හිතන් හදිසියේ කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට ඔබ දන් දෙන්න ගෙදර තියෙන දෙයක් උයාපිහාගත්ත දෙයක් පාත්තරයට දානි හැන්දක් පූජා කරන. එපමණකින් ඔබ දුප්පතෙක් වෙන්නේ. එපමණකින් ඔබේ සියලු ධනය කඩාගෙන වැටෙන්නේ. දානය කියන්නේ මහත් ආනිසංස ඇති දෙයක්. බුදුරජාණන් වහන්සේ දානය ගැන පෙන්වේ මහණෙනි මේ දානය. බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකෙ මනුස්සයන් මේ ලෝකෙ සත්වයන් මේ දානයක වටිනාකම දන්නවා නම් තමන් උයාපිහාගත්ත දෙයින් අඩුම ගානේ එක බත් පිඩක්කත් සතෙකුටවත් නොදී ආහාරයක් ගන්නෑ කිව කොච්චර බඩකින්නේ අහේනයක හිටිය. එහෙමනම් මතක තියාගන්න බත් ඇටයක් හරි එක බත් කටක් හරි කුසගින්න ඉන්න සතෙකුට දන් දෙනවා දානයක වටිනාකම දන්න කෙනා. එහෙමත් අමාරු කෙනෙක් උයා පිහාගත්ත ඉඳුල් භාජනයක් හෝදල විසි කරත් මෛත්‍රී සිතෙන් ඒ මොහොතෙත් හිතනවා මේ ඉඳුල් වතුර ටික හරි මහපොළොව ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා. මේ සත්වයගේ කුසගින්න හරි මේ ඉඳුල් වතුර ටිකෙන් නිවේවා කියලා ඉඳුල් වතුර ටිකක් විසි කරත් ඒ ගැන මෛත්‍රී සිතක් ඇති කරගන්න. ඒ නිසා දානය කියලා කියන්නේ තමන්ට සංසාරි සැප ලැබෙන දේවා. බුදුරජාණන් වහන්සේ පින පෙන්වේ පුඤ්ඥානි නාම සුකස්සේතන් අධිවචන. මහණනි පින කියලා කියන්නේ සසරේ සැප ලැබෙන දේ සැපේට කියන නමක්. ඒ නිසා දානය ආනිසංස හැටියට සසර පුරාම ආයු වර්ණ සැප බල ප්‍රඥාදිය සසර පුරාම ලැබෙනවා. සමහර දාන තියෙන මෙලව බලාගෙන ඉන්න ඇද්දි. ඒ ජීවිතේම ඒ මොහොතේ මේක ආනිසංස ලැබෙනවා. දිට්ඨ ධම්ම වේදනී ආනිසංස ලැබෙනවා. සමහර බොහෝ පින්කම්වල ආනිසංස මෙලව යම් යම් කොටස් වශයෙන් ලැබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙලව ඒ මොහොතේම ආනිසංස ලැබෙන දාන ගැනත් පෙන්වනවා. ඒ තමයි නිරෝධ සමාපත්තියෙන් දින 7ක් නිරාහාරව වැඩහිටිය උතුමාරයන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් අෂ්ට සමාපatti දක්වා හිත වඩපු තුම් මහරහතන් වහන්සේ නමකට අනාගාමි කෙනෙකුටත් පුළුවන් කියලා සඳහන් වෙනවා. හැබැයි අෂ්ට සමාපatti දක්වා හිත වඩාගත්ත කෙනෙක්. එතකොට එවැනි කෙනෙක් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා නිරාහාරව වැඩ ඉඳලා දින 7කට පසුව සමාපත්තියෙන් නැගී ඉඳලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට තුන් සිත පහදවාගෙන කෙනෙක් දානි හැන්දක් හරි පූජා කරනවා. සමහරවිට Tamanට කන්න තියෙන බත් පතෙන් කොටසක් දන් දෙන්න. පොඩි දෙයක් පිට්ටු කෑල්ලක් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ ආනිසංසය ඒ මොහොතේම ලැබෙනවා කියලා. දානෙ දෙන කෙනාගේ හිතත් තුන් සිත පහදවාගෙන කර්මඵල විශ්වාසයෙන් සද්ධාවෙන් ගෞරවයෙන් දන් දෙන්න. දානෙ පිළිගන්න කෙනත් ඊටාම සීලවන්ත ගුණවන්ත හිත වඩපු දින 7ක් නිරෝධ සමාපත්තියකින් निराहाරව සමාපatti සුවයෙන් වැඩ ඉඳලා මේ පිණ්ඩපාතේ වඩින වෙලාව මේ ආනිසංස ඒ මොහොතේම ලැබෙනවා. අපේ දේශනාවල එවැනි සිදුවීම් ගොඩාක් සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි දන් දීම නිසා දානි හැන්දක් පූජා කිරීම නිසා ස්වාමින් වහන්සේ නමකට හරි ගෙදර බුද්ධ පූජාව තිබීම නිසා හරි අපි බුදුහාමුදුරන්ට දන් දෙනවා කියන චේතනාවෙන් අද ගෙවල් වල බුද්ධ පූජාව තියෙනවා. බුදුහාමුදුර අද පිරිනිවන් පාලා වුණත් තථාගතයන් වහන්සේට දානීය පූජා කරනවා කියන චේතනාවෙන් බුද්ධ පූජාව පූජා කරා. අපි ස්වාමීන් වහන්සේලා වඩම්මලා දානයක් දුන්නත් සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල ආදී
මේ ආර්ය මහා ශ්‍රාවක සංඝයාට දන් දෙනවා කියන චේතනාවෙන් අපි ඒ දානේ සාංගික කරලා සංඝ සතු කරලා පූජා කරන්න. එතකොට මේ දානේ කානිසංස අනන්තයි අප්‍රමේයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පාළි අතීත සංසාර ගමනේ කල්ප 91ක් තුල මේ ලෝකේ දානයක් පූජා කරලා දිලිඳු වෙච්ච කෙනෙක්, දානයක් පූජා කිරීම නිසා දුප්පත් වෙච්ච කෙනෙක්, දානයක් දීම නිසා තමන්ගේ භෝග සම්පත් විනාශ වෙච්ච කෙනෙක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියන අතීත සංසාර ගමන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ භෝග විනාශයට, සම්පත් විනාශයට, ධනය විනාශයට හේතු වෙන කරුණු ගණනාවක් මෙතනදී දේශනා කරන්නට යෙදුණා. මෙන්න මේක ඊටාම වැදගත්. දැන් ඔබ හම්බ කරගත්ත දේවල් විනාශ වෙනවා නම්, ඔබ ගොඩනගාගත් ඔබේ වස්තුව, දීපල, මිල මුදල්, ඔබ ළඟ තිබිච්ච යාන වාහන වේවා, ඔබේ ව්‍යාපාර වේවා, මේවා විනාශ වෙනවා නම් විනාශ වෙන්නේ මෙන්න මේ කාරණා කීපය නිසා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එකක් තමයි රජවරු නිසා විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට රජ්ජුරුවන්ට පුළුවන් එක රැයින් දීපල රාජ සන්තක කරගන්න. රජ්ජුරුවන්ට කේන්ති ගියොත්, රාජ උදහසකට ලක් වුණොත් කෙනෙක්ගේ දීපල සියල්ල රාජ සන්තක කරගන්න. රජ්ජුරුවන්ට අයිති කරගන්න පුළුවන්. එතකොට ඒක එදත් එහෙමයි. අදත් ඔබ හිතන් සමහර වෙලාවට රාජ්‍ය විරෝධී කටයුතු වල යෙදিলা සාමාන්‍ය බොහෝ දේශපාලන කටයුතු නිසා සමහර වෙලාවට තමන්ගේ දීපල පවා රාජ සන්තක වෙන සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. සමහරලාවට දේශපාලනී මාරු වෙච්ච ගමන් කෙනෙකුගේ දීපල විනාශ වෙන අපි දන්නවා. ඔබම නිකන් සාමාන්‍යයෙන් හිතන්න අතීතේ සමහර කෙනෙකුගේ දීපල නැති වෙලා, ඒව රාජ සන්තක වෙලා, උපයාගත් දේවල් එක්ක ගිනි තියලා විනාශ වෙලා, තමන්ගේ හම්බ කරගත්ත ධනෙ පවා සමහර වෙලාවට ඒව ගන්න බැරි වෙන විදිහට රාජ සන්තක වෙලා ගිය අවස්ථා. හැබැයි ඔවුන්ගේ ජීවිත දිහා බලන්න, කොහෙන් හරි දේශපාලකයන්ට හේතු වෙලා, දේශපාලකයෝ පස්සේ ගිහිල්ලා දේශපාලන කටයුතු නිසාම අවසානයේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය. ඒ නිසා රජ්ජුරුවන්ට පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ දීපල තහනම් කරන්න. රජ්ජුරුවන්ට පුළුවන්කම තියෙන රාජ උදහසට ලක් වුණොත් දීපල රාජ සන්තක කරගන්න. එතකොට කෙනෙක්ගේ ධනය විනාශ වෙනවා නම්, ධනය කෙනෙකුට හිටි ගමන් අහිමි වෙනවා නම්, ධනය විනාශ වෙලා යන ප්‍රධානම එක කාරණයක් තමයි රජ්ජුරුවන්ට පුළුවන්කම තියෙනවා ඒක රාජ සන්තක කරලා අයිති කරගෙන ධනය කෙනෙක්ගෙන් උදුරා ගැනීම රජ්ජුරුවන්ට පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණය තමයි ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්. ඊළඟට ජලයෙන් විනාශ වෙන්න පුළුවන්. සුලිසුලං කුණාටු ආදී කාරණා නිසා විනාශ වෙන්නට පුළුවන්. දැන් බලන්න ගින්නෙන් මේ ලෝකේ සමහර වෙලාවට මුළු ව්‍යාපාරම ගින්නෙන් විනාශ වෙලා යනවා. ඒවට හරි හමන් විදිහට ආරක්ෂණ රක්ෂණ ක්‍රමයක් යොදාගෙන නැත්නම් බලන්න බොහෝ වෙලාවට ගෙවල්, ගොඩනැගිලි, ව්‍යාපාර මුළු ගින්නක් නිසා සමහර වෙලාවට තමන්ගේ මුළු ව්‍යාපාරෙම ගින්නෙන් අළු වෙලා විනාශ වෙලා ගිහිල්ලා. ඒවා හරියට ආරක්ෂා වෙන විදිහ රක්ෂණ ක්‍රමයක් යොදලත් නැත්නම් සියල්ල නැති වෙලා ඒ ගින්න නිසාම මහපාරට වැටෙනවා. ඒ නිසා තමන්ගේ ධනය, මිල මුදල්, ගෙවල් දොරවල්, යාන වාහන, ගොඩනැගිලි, ව්‍යාපාර ගින්නකින් විනාශ වෙලා අවසන් වෙන්න පුළුවන්. ඊළඟට මහා ජල ගැලීමකින් ඔබ සුනාමි ගැන මතක් කරගන්න. අපේ රටේ මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් සමහර ගෙවල් වල අත්තිවාරමවත් අර බිත්ති ගැලවිලා ගිහිල්ලා අත්තිවාරමේ කොටස් ටිකක් විතරයි. ගෙවල් වල කවුරුවත් නැහැ. ඉතුරු කවුරු හරි කොහේ හරි ගිහිල්ලා ඉතුරු වුණා කියලා හිතන්න. එනකොට ගේ තිබ්බ තරක්වත් හොයාගන්න බැරි වෙන්න විනාශ වෙලා ගියා. අපේ රටේ පසුගිය කාලේ හිතන්න ඔය දිත්වා සුලි කුණාටුව නිසා
ගෙවල් පිටින් නාය ගිහිල්ලා තිබ්බ තැනවත් හොයාගන්න බැරුව. ගෙවල් ගොඩනැගිලි කඩාගෙන වැටිලා විනාශ වෙලා ගියා. එතකොට ඒ අතර සමහරලාවට තමන් ජීවත් වෙච්ච ව්‍යාපාරේ කඩයක් වෙන්න පුළුවන්. තමන්ගේ ව්‍යාපාර ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. හිටපු නිවස වෙන්න පුළුවන්. තමන්ගේ වටිනා කියන දේපල යාන වාහන ගොඩනැගිලි මේවත් එක්කම යට වෙලා විනාශ වෙලා ආපහු ප්‍රයෝජනයකට ගන්නවත් යා හිතන්නවත් බැරි විදියට සමහර වෙලාවට කෝටිපතිව හැටියට ජීවත් වෙච්ච මිනිස්සු එක රැයෙන් අනාථ කඳවුරකට වැටෙනවා. තව කෙනෙක්ගෙන් ඉල්ලගෙන ජීවත් වෙන්න යැපෙන්න කවුරු හරි කෙනෙක් ගෙනත් දෙන දෙයක් බලාගෙන පිඟානක් අතේ තියාගෙන පොලිමක ඉන්න මට්ටමට වැටෙනවා. ඒ නිසා ගින්නෙන් ජලයෙන් කෙනෙකුගේ දේපල විනාශ වෙලා කෙනෙක් දිලින්දෙක් වෙන්න පුළුවන්, දුප්පතෙක් වෙන්න පුළුවන්, සියල්ල කඩාගෙන වැටෙන්න පුළුවන්. එහෙමනම් රජවරු නිසා, ගින්න නිසා, ජලය නිසා, ඊළඟට සොරුන් නිසා තමන්ගේ දේපල විනාශ වෙන්න පුළුවන් කිය. නොඑක් විදිහ හොරු ඉන්නවා. සමහර වෙලාවට මුළු ව්‍යාපාරම තමන් දන්නේ නැහැ හොරෙක් අත්පත් කරගන්න. සමහරු ඔබ බලන්න හොර අස්සන් ගහලා කෙනෙකුගේ දේපල තව කෙනෙක් අයිති කරගන්න පුළුවන්. හොරට ඔප්පු හදාගෙන අද සමහරලාවට අයිතිකාරයා ඉන්න පිට රටක ඔහුගේ ඉඩකඩම් දේපල තව කෙනෙක් ඒවා හොර ඔප්පු හදලා විකුණලා සමහරලාවට අවුරුදු ගානකට පස්සේ ලංකාවට එනකොට එතන වෙනත් කවුරු හරි පදිංචි වෙනවා. ගෙවලුත් හදලා දන්නෙත් නැහැ. එතකොට මේ වගේ හොරු නිසා බලන්න සමහර වෙලාවට කෙනෙක්ගේ ධනය හොරකම් කරන හොරු ඉන්නවා. කෙනෙක්ගේ දේපල හොරකම් කරන හොරු ඉන්නවා. ඒ වගේ නොඑක් තැන්වල අපිට හිතාගන්න බැරි තැන්වල ඔබ විශ්වාසයි කියලා හිතන අය අතර ඔබ ළඟින්ම ඉන්න අය අතර ඔබ විනාශ කරන්න සැලසුම් ගහන ඔබේ දේපල කොල්ල කන්න සැලසුම් කරන ඔබේ සියල්ල අයිති කරගන්න සැලසුම් කරන හොරු හිතවතුන් හැටියට සහෝදර ස්වරූපයෙන් දායක ස්වරූපයෙන් එක ස්වරූපයෙන් ළඟ ඉන්න පුළුවන්. ඒ නිසා මේ වගේ හොරු නිසා ඔබේ දේපල නැති වෙලා සමහරලාවට ඔබ මහපාරට වැටෙන්න පුළුවන්. අන්න හොරු නිසා ඔබ බලන්න සමහර වෙලාවට කෙනෙක් හිතන්නේවත් නැහැ. කෙනෙකුගේ සියලු දේපල තව කෙනෙක් ඔහුගේ නමට ලියාගන්න සමහරලාවට හොර අස්සන් ගහලා වෙන්න පුළුවන්. කෙනෙක් මරණාසන්න ලෙඩ වෙච්ච වෙලාවක ඔහු දන්නෙත් නැහැ. ඔහුගේ ඇඟිලි සලකුණ ගත්තා වෙන්න පුළුවන්, ඔහුගේ අසන ගහ ගත්තා වෙන්න පුළුවන්. අන්තිම කැමැති පත්‍රය හැටියට බය කරලා බලෙන් තර්ජනය කරලා මරණවා කියලා දේපල අයිති කරගන්න ඉන්න. ඔබ ඒ වගේ වර්තමාන හිතන්න සමහරලාවට කප්පම් ගන්න සමහර ඊටමත් දරුණු විදිහේ අපරාධකාරය වෙන්න පුළුවන්. තව කාගේ හරි දේපලක් අයිති කරගන්න. එතකොට මෙන්න මේ වගේ හේතුවක් නිසා කෙනෙකුගේ ධනය හම්බ කරගත්ත දේපල වස්තුව හොරුන් නිසා, හොර කණ්ඩායම් නිසා අහිමි වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක්ගේ ධනය වස්තුව දේපල විනාශ වෙන තව කාරණයක් තමයි වැරදි සේවකයන් බඳවා ගැනීම නිසා. නිසි කළමනාකරණයක් නැතිවීම නිසා. ඒකත් ඔබේ දෙයක් නේ. ඔබ හම්බ කරගත්ත දේ රැක ගැනීම පිණිස ඔබට නිවැරදි කළමනාකරන දක්ෂතාවයක් නැහැ. සමහරලාවට අම්මා තාත්තගෙන් ලැබෙන දේ පරම්පරාවෙන් ලැබිච්ච උරුමයක් තියෙනවා. හැබැයි මේක රැකගන්නේ කොහොමද, දියුණු කරගන්නේ කොහොමද දැනුමක් නැහැ. ඒ දැනුමක් නැතිවීම නිසා ඔබ සමහර වෙලාවට හොඳ දැනුමක් තියෙන දක්ෂ කළමනාකරුවන්, පරිපාලකයන්, සේවකයන් ඔබේ ව්‍යාපාරවලට ආයතනවලට බඳවා ගන්න ඇතුල් කරගන්න ඔබ දන්නේ නැහැ. සමහරලාවට ඔබ සේවකයෙක් කියලා අරන් ඉන්නෙම හොරෙක්. ඔබ තනතුරු දීලා ළඟින් තියාගෙන ඉන්නෙම වංචනිකයෙක්, කපටියෙක්. සමහරලාවට ඔබ විශ්වාස කරගෙන වගකීම් බාර දීලා තියෙන්නෙම හොර කණ්ඩායම.
ඒ හොරු ටික සැලසුම් කරලා ඔබේ දේපොළ කොල්ල කන්න අයිති කරගන්න සැලසුම් හදන්න පුළුවන්. අන්න ඒ හේතුවෙන් නිවරදි කළමනාකරණයක් නැතිවීම. නිවරදි පුද්ගලයන් බඳවා නොගැනීම නිසා ඔබේ දේපල ඔබේ වස්තු ඔබේ ධනය විනාස වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කිසියම් පවුලක එක ඒ දේශනාව සඳහන් වෙන්නේ ගිනි පුඟු ගිනි අර ගින්නෙන් හටගන්නා වූ ගිනි පුළිඟු තියෙනවා. අන්න ඒ වගේ පවුලක හටගන්නවා කියන පවුල විනාශ වෙලා යන දේවල්. ඔබ සාමාන්‍ය නිකන් හිතන්න මේ උපමාව බුදුහාමුදුරුවෝ විස්තර කරපු කාරණේ. සමහරලාට පුංචි අර යකඩයකින් යකඩයකට පහර දෙනකොට ඔබ දැකලා ඇති ගින්දර වගේ හටගන්න දේවල් විසි වෙලා ඉස්සර මිනිස්සු ගිනි අවුලවාගෙන තියෙන්නේ එහෙමනේ. ඔබ දැකලා ඇති ඔය අතීත කැලෑවල් වල ජීවත් වෙච්ච අය. එක්කෝ ගිනි ගලක් පාවිච්චි කරනවා. ඒ ගල වේගෙන් අතුල්ලලා ගිනි පොකුරක්, ගිනි පුළිඟුවක් කියලා කියනවා. සමහරලාට පුළුන් ගොඩක් වගේ එක්කෝ ඔබ හදාගත්ත ඉතා සියුම් දෙයකට අර පුංචි ගිනි පුළිඟුවක් වැටීම තුළ ගින්නක් හටගන්න. අන්න එකෙන් ගින්න උපදවා ගන්න. ඉස්සර තිබිලා තියෙන ගිනි ගල කියලා තිබිලා තියෙනවා. ගින්න හටගන්න හේතු වෙන්න පුංචි දෙයක්. හැබැයි ඒක තුල විශාල ගින්නක් අවුලව ගන්න පුළුවන්. අන්න ඒ වගේ පවුලක උපදිනවා කියනවා. ඒ වගේ එක පව්කාරී. ඉවරයි. පවුලම විනාශ කරලා දාන. ඒ වගේ බලන්න සමහර පරම්පරාවක් විනාශ වෙලා යන්නේ ඒ පරම්පරාවේ තාත්තලා මුත්තලා පරම්පරාගත මහා දීපල ඇති වස්තු ඇති ව්‍යාපාර ඇති ධනවතුන් වෙන්න පුළුවන්. එහෙම ඇවිල්ලා ඔය පවුලක උපදිනවා අර වගේ මුළු පවුලම ගිනි තියලා විනාශ කරන දීපලත් විනාශ කරන ගිනි පුළිඟුවක් වගේ පෞකාර පුද්ගලයෙක් ඉන්නවා. එක්කෙනෙක් ඇති. එවැනි පුද්ගලි බුදුහාමුදුරුවෝ පෙන්වනවා සුරාවට, සූදුවට, සල්ලාලකමට, බේබදුකමට පුරුදු වෙච්ච කෙනෙක්. ඒ වගේ අය පවුල් වල ඉන්නවා. ඔවුන් සමහරවිට මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. පාප මිත්‍ර සේවනයේ නිසා අර කිසිම ව්‍යාපාර දියුණු කිරීමක් ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ, කැප වෙන්න හිතෙන්නේ නැහැ, දෙමව්පියන්ගේ ධනයක වටිනාකමක් නැහැ. යාළුවෙක් එක්ක මත් කුඩු මත්ද්‍රව්‍ය නිසා විනාශ ගෙදර දේපොළ පොරකම් කරන. ඒවා විනාශ කරගන්න. ඊළඟට සල්ලාලකම නිසා, බේබදුකම නිසා, සූදුව නිසා සමහරවිට සූදුවට අර මුදල් වලින් සූදු ගහලා එක්ක කැසිනෝ ගිහිල්ලා අන්තිමට ඉඩ කඩන් දේපොළ පවා උගස් තියලා නැත්තට නැති වෙලා මහ පාරට වැටෙන. එතකොට මේ වගේ පුද්ගලෙක් එක්කෙනෙක් පවුලක හිටියොත් පවුලම විනාශ කරලා දාන. අර පවුලේ තියෙන දේපල වස්තුව හම්බ කරගත් ධනෙ විනාශ කරගන්න පවුලකට ඒ වගේ එක පුද්ගලයෙක් ඇති කියන. අන්න ඒ වගේ පුද්ගලයෙක් සංසාර අකුසලයකට හරි පවුලක උපදිනවා. දරුවෙක් හැටියට කරන්න දෙයක්වත් නැහැ. බලන්න සමහරවිට දෙමව්පියෝ කොච්චර දුක් විඳිනවද? ඒ වගේ දරුවෙක් නිසා කොච්චර විඳවනවද? අනේ අපි පරම්පරාගතව හම්බ කරගත්ත දේ, අපි බොහොම දුක් විඳලා හම්බ කරගත්ත දේ මේ ළමයි ඇස් පනා පිට විනාශ කරගන්නවා. මුම් මේවා නැති කරනවා කිය. අම්මා තාත්තා දෙමව්පිය දුක් වෙන ඔබ ඕන තරම් දැකලා ඇති. හැබැයි හදාගන්න බෑ. දැන් ඔබ හිතන්න ඊළඟ පරම්පරාවට යනකොට අර දෙමාපියන්ගෙන් උරුමේ හැටියට අර දේපල වස්තුව සියල්ලේ උරුමේ ලැබුණේ අර වගේ පව්කාරයෙකුට නම්, ඒ වගේ පවුලේ හිටපු දරුවෙකුට නම්, වෙන කවුරුත් නැත්නම් ඒක බාරගෙන කටයුතු කරන්න දරුවෙක් හැටියට අර සියල්ල විනාශ කරන ඇස් පනා පිට දීපල විනාශ කරගන්න. අර පාප මිත්‍රයෝ ටික, බේබද්දෝ ටික, හොරු ටික, සල්ලාලියෝ ටික තමන් වටා එකතු කරගෙන ඒ අය නිසාම සියල්ල පරම්පරා දීපල නැති කරගන්න, විනාශ කරගන්න පිරිසක් බවට පත් වෙනවා. මෙන්න මේ කියන හේතු නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා තමන්ගේ ධනෙ විනාශ වෙලා යනවා. ඊළඟට නොයෙක් ස්වභාවික විපත්, යුද්ධ. දැන් බලන්න අද
මේ ලෝකෙ ඇති වෙලා තියෙන යුද්ධ